හරිම කැත යන්නේ. ट्रिप යන වෙලාවන් වලට දුක ට්‍රිප් යන්න කියලා මම සුට්ටක් කියන්නේ. ටෝච් එක උනේ. ඉතින් ඔයලත් ඔයගොල්ලෝ කැතයි. කඩේ වගේ ඕක. මට අනුමකුත් කියන්නේ. ඕගොල්ලෝ මට කියන්නේ සාමාන්‍යයෙන් හොටෙල් එකකට චෙක් ඉන් වෙන්නේ දෙකම ඩබල් දෙකම ආන්න. අපි 10ට. ඒක මොකක්ද කියන්නේ? ඕගොල්ලන්ට විශ්වාස කරන්න අපි දැන් මේක ඒ දෙකම ආරින්ද ඉඳගෙන කියව ඉන්නේ. ඇස් වෙන්නේ නැහැ. අයියෝ නිදාගත්ත කවියද? ඉතින් මේ හරි ඔක්කොම තුනමාරක නිදාගත්තා. මම තුනමාරෙන් පස්සේ අපි දර ගන්නවා ට්‍රිප් එකක් කරනවා කියලා. ඒක රෙඩි වෙන්න. ඒ රෙඩි වෙන අස්සෙත් ඉඳගෙන කතා කරනවා රෙඩි කරගන්නෙත් නෑ. ඒ අස්සෙත් ඕගොල්ලෝ කතා කර කර ඕක දෙන්න. ඕක දෙන්න ඒක ඉහිල කතා කරගන්න තියන්නේ. අපි ඉහිල කතා කරන්න දෙයක් නෑ. ඕක මම ෆලෝ කරන්නේ. ඉතින් අපි තෝරගත්තේ මේ සැරේ එළියට යන්න මැරියට් එක එළියට යන්න මේ ඩේ අවුට් එකට යන්න. ඉතින් ගිය දවස් ටිකේ ගොඩාක් බිසි වෙලා හිටපු නිසා අප්‍රේල් වල අවුරුදු සීසන් එකත් එක්ක ඉතින් පොඩි චේන්ජ් එකකට එක්ක අපි හිතුවා ඩේ අවුට් එකක් යන්න. අපි හොටෙල් එකකට ඉතින් අපි ඒක සිලෙක්ට් කරගත්තේ මැරියට් එක ගාල්ලේ තියෙන මං හිතන්නේ ඕගොල්ලන් ගිහිල්ලත් ඇති සමහරක් විට දැකලත් ඇති. මම මේ හොටෙල් එකට කිව්ව වතාවක්ම ගිහිල්ලා තියෙනවා. ඉවෙන්ට්ස් වලට නැත්තම් පාටිස් වලට. නමුත් මම ඩේ අවුට් එකට කියලා මේ පාර තමයි ගියේ. ඉතින් හරිම එක්සයිටඩ් වෙලා හිටියේ. මොකද මේ ඩේ අවුට් එකට ඒ හොටෙල් එකට යනවා කියන එක වෙන එකක් සාමාන්‍යයෙන් අපි ඉවෙන්ට්ස් වලට යනවට වඩා. ඔයා ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. තව දුරටත්. ඔයා බ්‍රිටිෂ් දාවේ ලංකාවේ වැඩ ඔයා. ඉතින් ඔයාලා අපිට හරියට හොඳට වෙල්කම් කළා. අපේ උනන් දුන්නා වෙල්කම් ජූස් එකක්. මම මුලින්ම හිතුවේ මේක වෝටර්මෙලන් කියලා. ඇත්තටම වෝටර්මෙලන් නෙමෙයි. ඒක නිකන් වෝටර්මෙලන් වගේ පොඩි ස්වීට් ඩ්‍රින්ක් එකක්. ඒක හරිම රහයි. මේ මම සාමාන්‍යයෙන් එහෙම ඩ්‍රින්ක්ස් බොඩුවට ගන්න ආස නැහැ. ඒ වගේ මේවා. නමුත් ඒක හරිම රහයි. හරි ස්වීට්. ඉක්මනට බීලි වෙන කරන්න පුළුවන්. ඉතින් මේ දින මැරියට් හොටෙල් එකේ අවුට්ඩෝර් ඒරියා එක අපි ගියපු ටයිම් එකත් එක්ක ඊට පස්සේ අපි බීච් එක පැත්තට ගිහිල්ලා හොටෙල් විව් එකක් ගත්තොත් මේක තමයි මැරියට් එකේ හොටෙල් විව් එක. මේ හොටෙල් එක හරිම ලස්සනයි. හරිම කාම්, හරිම ඩීසන්ට්. ඒ වගේම අපි මොනවද කියන්නේ සර්විස් එක කිව්වොත් සර්විස් එක මම දෙනවා 10 out of නිකන් 7 වගේ. සමහරක් කට්ටිය හොඳයි, සමහරක් කට්ටිය නිකන් මට හිතුණා තව ඒගොල්ලන් ෆ්‍රෙන්ඩ්ලි වුණා නම් හොඳයි කියලා. අනේ මන්ද මම දන්නේ නැහැ මේක මගේ තීරණේ. මම දන්නේ අනිත් කට්ටිය මොන වගේ තීරණයකින් ඉන්නවද කියලා. නමුත් ඕවර්ऑල් ගත්තාම ඒක හොඳයි. අපි දැන් ලිෆ්ට් එකේ යන ගමන් ඉන්නේ. මම හිතන්නේ අපේ රූම් එක තියෙන්නේ 10th floor එකේ. මං හිතන්නේ ඒකේ උඩම. ඉතින් ෂෝක් කියන එතන ඉඳන් ඉස්සරහට බලා ගන්න පුළුවන් view එකේම හරිම ලස්සනයි. මේ හොටෙල් එක හරිම ලස්සනයි. මේ හරිම ක්ලාසි. ඉතින් මේ අපි ඉවෙන්ට්ස් වලට ගිහලා තිබ්බට රූම්ස් වලට ඇවිල්ලා නැහැ කියලා මම කලින් කිව්වේ. ඉතින් මේ තියෙන්නේ අපේ හොටෙල් එක. බලා ගන්න. මේවා අරින්න බැරිද? එළියට නේ. thank you.
ඊළඟට මොනවද කරන්න? අපි දැන් යන්න හදන්නේ අපු ගමන් කන්න. ෆොටෝ එක ගත්තේ. කන්න. මගේ ළඟ බෝයි. අපි බලමු මොනවද අපේ ඩිනර් වලට තියෙන්නේ. ඊට පස්සේ අපි යන්නේ කොහෙද? අපි මේ යන්නේ ඩිනර් ගන්න. මම හිතන්නේ මම ආසාවෙන් හිටපු ටයිම් එක තමයි දැන් ඉන්නේ. මොකද මම හරි ආසයි සාමාන්‍ය හොටෙල් වලට ගිහිල්ලා ස්පෙෂලි බුෆේ try කරන්න lunch dinner breakfast මම ගොඩක් මාස සාමාන්‍ය breakfast අපි බලමු මේ හොටෙල් එකේ dinner කොහොමද කියලා ලොකු collection එකක් තිබ්බා Indian ඊට පස්සේ Sri Lankan western ඒ වගේම කෑමත් හදලා දෙනවා අපි ආස කරන විදිහට ඉතින් අප මුලින් බෙදාගන්න ගියේ සුප් මෙතන සුප් චාට 3ක් විතර තිබ්බා බට් මම සිලෙක්ට් කරගත්තේ pumpkin soup කියන එක. මම සාමාන්‍යයෙන් කැමති ටිකක් සුප් වලදී creamy type soup බොන්න. මොකද අනිත් ඒවා රහයි. නමුත් creamy එක ටිකක් ස්පෙෂල් රහක් වෙනවා. ඒක බොද්දී එක හරි කියත් ඒක හරි රහයි. ඉතින් මම සාමාන්‍යයෙන් ගොඩක් මාස බොන්න creamy mushroom ඊට පස්සේ creamy chicken creamy sweet corn වගේ සුප් බොන්න මම ඇත්තටම හිතන් හිටියේ වගේ සුප් එකක් තියෙයි කියලා. නමුත් pumpkin soup තිබ්බේ but it was really good. ඔකට බලා ගන්න පුළුවන් close up එකක් තව ටිකක් මම බෙදාගත්තට පස්සේ ඒ සුප් එක පුදුම රහයි. මම හිතන්නේ මම ඩිනර් එකෙන් ආසම් සුප් එකට කිව්වොත් මම 100% හරි. මොකද මම විතරක් නෙමෙයි සංජානයි තාරුවක්කයි දෙන්නම ඇග්‍රි වෙයි මාත් එක්ක ඒ වෙලාවත් කතා වුණා. සුප් එක පුදුම රහයි. ඒක මම හිතන්නේ pumpkin එකත් එක්ක මොනවද මම මික්ස් කරලා ඒක හරිම රහයි. කියන්නේ පුදුම රහයි ඒක. මේ තියෙන සුප් එකක් ඒක රහයි. ඊට පස්සේ අපි ගියේ සලාඩ්ස් බෙදා ගන්න. මම සාමාන්‍යයෙන් සලාඩ් ෆෑන් කෙනෙක් නෙමෙයි බට් මේ වගේ වෙලාවට ගිහිල්ලා සාමාන්‍ය ඩිනර් වලට බුෆේ වලට ගියාම සලාඩ් එක try කරන්න ආසයි. මොකද සාමාන්‍ය අපි ගෙදර සලාඩ් එකක් හදනවා වගේ සාමාන්‍ය ගෙදර නම් සලාඩ් කරන්න ආස නැහැ. මොකද මම සලාඩ් වගේ ಜಾති කරන්න ආස වුණාට ගෙදර හදන්න කම්මැලි වගේ දෙයක්. නමුත් ඩිනර් වගේ ගියොත් හොටෙල් එකකට මම ටිකක් සලාඩ් try කරන්න ආසයි. මොකද ඒක ඇඟට හොඳ නිසා. ඊට පස්සේ අපි ගියේ පැස්ටා එකක් හදාගන්න. ඇත්තටම මෙතන පැස්ටා අපිට ඕන විදිහට අපි ආස විදිහට හදලා දෙනවා. සංජනා තෝරගත්තේ චීස් පැස්ටා එක. නමුත් මම ආස සාමාන්‍ය පැස්ටා ටිකක් ටොමැටෝත් එක්ක පොඩි සැරක් එක්ක තියෙනවට. ඉතින් අපි තාරුවකමයි දෙන්නම try කළේ same එක. සංජනා try කළේ චීස් එක. ඉතින් මම චීස් එක try කළා but චීස් එක මට set වෙන්නේ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් ආසයි ටිකක් සැරට කන්න. ඉතින් මම ගත්තේ tomato and spicy. මම chicken sausage දාලා ඒක mix කරලා එයා රහට හදලා දුන්නා. මම හිතන්නේ pumpkin soup එකෙන් පස්සේ මම ආසම dish එක මේක. It was really nice. හොටෙල් එකට ඇවිල්ලත් මම කන්නු ඉතින්. ඊට පස්සේ මෙච්චරලා කියවිට අපි වැඩේට බැස්සා. මම මුලින්ම try කළේ මං කලින් කෝ වගේ pasta එක. ඒක හරිම රහයි. ඒක හරි creamy plus සැරයි. ඊට පස්සේ අර tomato රහටිය වැඩියෙන් එනවා. ඉතින් හරිම රහයි ඒක. ඊට පස්සේ තමයි dishes වලට ගියේ. මට ඇත්තටම දැන් මතක නැහැ මම මොනවද බෙදාගත්තේ කියලා. but ඒවට වඩා මං හිතන්නේ මම ආසම ඒ සෙට් එකෙන්ම සුප් එකටයි පැස්ටා එකටයි. ඉතින් වෙලාව කියන්නේ ඔයගොල්ලොත් මං හිතන්නේ ඩිනර් යන්න සාමාන්‍යයෙන් එහෙම ආසාවෙන් ඉන්නම්. මම ආසයි කොළඹ වල තියෙන හොටෙල් වලින් ගත්තත් මගේ ෆේවරිට්ම හිල්ටන් ප්ලස් සිනමන් ග්‍රෑන්ඩ් සිනමන් ලේක්සයිඩ් ඔකල තියෙන කෑම හරිම රහයි. ප්ලස් ගෝල්ඩ් ෆේස් හොටෙල් එකේ කෑම
මම දන්නේ කොළඹ තව තැන් ගොඩක් තියෙනවා. නමුත් මම ගිහිල්ලා තියෙනවා. නමුත් මගේ ෆේවරිට් ඒ ප්ලේසස් 4 සහ ගොඩක් කට්ටිය මගෙන් අහනවා හම්බුනාට පස්සේ කොහොමද ඔයගොල්ලෝ ඔච්චර කන්නේ කියලා. ඒකේ රහස මෙන්න මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් කෑම කද්දී එකපාර ඔක්කොම කන්න නරකයි. සාමාන්‍ය ස්පෙෂලි බුෆේ එකට ගියාට පස්සේ මොකද ඒකේ සාමාන්‍යයෙන් ගොඩාක් තැන්වල 7,000 10,000 බුෆේ එකක් එක්කින් one person. ඉතින් හැමතිස්සෙම අපි කෑම කද්දී try කරන්න ඕනේ කාත් එක්ක හරි අනේක තමයි best option එක. මොකද තනියෙන් ගිහිල්ලා නම් ඇත්තටම ඒක බෝරින් වෙනවා. තව කාත් එක්ක හරි ගියොත් හරි කීප දෙනෙක් හරි ගියොත් හරි ඔයගොල්ලෝ අනිවාර්යෙන් අපි කියමු සුප් එකක් බිව්වා කියලා. අපෝනිම සුප් එක බිව්වට පස්සේ චුට්ට වෙලාවක ඒක යාරකන් ඉන්න ඕනේ. ඊට පස්සේ අනිත් කෑමක බෙදා ගන්න ඕනේ. ඒකත් චුට්ට වෙලා චුට්ට තමයි කන්න ඕනේ. ඒතල චුට්ට කන්තරමට ටික කන්තරමට ඔයාට හැම එකක්ම try කරන්න පුළුවන්. උගලන්ට සමහරකට මොකද මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒගොල්ලන් පොඩ්ඩක් කාලා සමහරකට ගෙදර ඇවිල්ලා ඒගොල්ලෝ මිස් කරන අපරාධ අර කෑවේ නැහැ මේක කෑවේ නැහැ කියලා. ඒත් ඔය ඇවිල්ලා අපි මිනිස්සුම කද්දි ටයිමින් අරගෙන හොඳට කියව හොඳට යාළුවෙක් ගියත් තමයි කන එක හොඳම ඔප්ෂන් එක. එතකොට හොඳට කන්න පුළුවන්. අපිට එතන තියෙන දේවල් හැම දෙයක්ම try කරන්න පුළුවන්. ඒක නිසා හැම දෙයක්ම පිළිවෙලට කරගෙන ගියාම ටයිම් තියාගෙන ඔයාට හැම ඩිෂ් එකක්ම try කරන්න පුළුවන්. එතකොට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මම කියපු දේ ඕගලන් කන්න ආස කෙනෙක් නමුත් කන්න බැරි නම් ඕගලන් හිතන තරමට මම මේ කියපු ට්‍රික් එක ෆලෝ කරලා බලන්න ඕන අනිවාර්යෙන් මාත් එක්ක එකක වෙයි. ඒක නිසා අනිවාර්යෙන් ඕගලන් ඊළඟ සැරේ ඩිනර් හරි ලන්ච් හරි බ්‍රෙක්ෆාස්ට් හරි ගියොත් හොටෙල් එකකට මෙහෙම කන්න බෑ කියලා ඔළුවට ආවොත් මම මේ කිව්ව දේ try කරලා බලන්න. ඕගලන්ට අනිවාර්යෙන් හොඳට හැම ඩිෂ් එකක්ම try කරලා රහ බලන්න පුළුවන් වෙයි. මාත් කියන්නේ එහෙම. සිකරන්න මේ ඔක්කොම කනවා. දාරු මාරේ එහෙනම් මේකත් ඊට පස්සේ කාලා බොන්න ඕනේ. අයියෝ අමාරුයි බඩේ දිනවද? ඔළුව ගැක්කුමයි කියන්නේ. කාලේ වැඩිලා නෙවෙයිනේ. මම සාමාන්‍යයෙන් ඩිසර්ට් පර්සන් කෙනෙක් නෙමෙයි. මම ඩිසර්ට් කන්න කුවට ආස නැහැ. මම ගොඩක් වෙලාවට අනේ මන්ද මම වෙඩින් එකට ගියත් ඩිනර් ගියත් කොහෙ ගියත් මම ඩිසර්ට් වලට ලොකුවට ආසාවක් නැහැ. මම ආස නැහැ පැණිලා දේවල් කන්න. ආසයි නමුත් නිකන් වෆල් වගේ බට් ඒක නේ පොඩි ඊවිනින් වගේ නම් නිකන් කොෆි ටයිම් වගේ නම් ඕකේ. නැත්නම් මට ඇත්තටම මම ආස නැහැ ඩිසර්ට්. මම ගොඩක් වාර ෆෘට් ප්ලේට් එකක් තමයි මම කන්නේ. ෆෘට්ස් කන්නේ. නැත්නම් අයිස්ක්‍රීම් ටිකක් අය. ඒත් අයිස්ක්‍රීමුත් අර ඒ ඉන්න වෙලාව ටයිම් එක අනුව තමයි ඒක මම කනවද නැද්ද කියලා තියෙන එක මොන මම ලොකුවට ආස නැහැ ඩිසර්ට් ගන්න. මම ගොඩාක් කට්ටිය ආස ඩිසර්ට් ගන්න. බට් මම ගොඩක් වෙලාවට ඩිසර්ට් මිස් කරනවා. මම ගෙදර ඉද්දිත් මම යූෂුවලි කන්නේම නැති දෙයක් තමයි ඩිසර්ට් කියලා කියන්නේ. ගොඩක් වෙලාවට එක්ක පළතුරු මොන හරි කනවා නැත්නම් ඩිසර්ට් නම් කන්නේ. ඊට පස්සේ ඉතින් සංජන වොෂ්රූම් ගිය නිසා අපි දෙන්න එහෙම පොඩි ටේබල් ටෙනිස් එකක් කරලා ටී බබල් තමයි මම ඇත්තටම ඊඩාගෙන ලොකු දැනීමක් නැහැ මට. ඊට පස්සේ අපි කලේ හොඳට ඇඳට වෙලා කියව හිටියා. ඊට පස්සේ මම ගියා වොෂ් එකක් දාගන්න. රෑත් නිදාගන්න කලින් දත් වදින්න ඕනේ. මම සාමාන්‍යයෙන් හැමදේම කරන්නේ ඒක ඇත්තම අනිවාර්ය වෙන්නේ. නමුත් සමහරක් වෙලාවට සාමාන්‍ය රෑට ස්පෙෂලි මහන්සි වෙලාවට ගොඩක් වාර මිස නමුත් ගොඩක් වෙලාවට දත් වදිනවා රෑට. ඉතින් අනිවාර්යෙන් උගල රෑට දත් වදින්න. Good night. Bye. මොකද? හෙට බලමු අපි මොනවද විකාර කරන්න කියලා. නිදා ගන්න යනවා. good night කියලා. කොහොමද මෙච්චර දුර එන්නේ මොනේ කවදාද? ඉතින් දවගත්තේ නෑ දවසම. ද අට වෙනකන් ගිහලා නේද? මේ කන්නාඩි ගාවනේ මෙයාට බෙඩ් අනිත් පැත්තට ගත්තාරුවක් ලොග් එක කරන්නේ මේ පැත්ත. ඒක පත් මේ කවිලගේ බෙඩ් එක. මේ කවිලගේ බෙඩ් එක. අපි රෙස්ටි ගන්න යන්නේ. අනේ අප්පු 1 2 3 යේ වත්සානි අපි අර කරමු. හොස්පිටල් එකට දෙල්ලම කරමු.
මැරුණොත් වාදිනු. ඔයාගේ හොස්පිටල් එකේ ඔයා හොස්පිටල් ගන්නට මැරෙන්න ඕනද? අප්පා ඉක්කට මැරෙන්න කොහොමද? දැඩියෙන් හුස්ම අල්ලන් ඉන්නේ කවුද කියලා බලන්න. මනසා නීපල යන්නේ. ඒ හුස්මත් ඇදදින පව්වනේ. හෙලෝ පව්වනේ. කවුද අමාරුයි හෙලෝ. හෙලෝ. හොනේ අර මේ පව්වනේ. මට වස්දාන් එන්නකො කියනවා. අන්න ගිහින් එන්නකො මැඩම්. ඔයා තමයි පරක්කු වෙන්න යන්න. දෝරු වගේ. අනේ ඉදා හිටියා. අර හින්දා දුකේ රෙස්ලි. එපා. මදි වගේ. මොනවද යන්නේ? මේ එන්න දැතුල්ලත් දෙක. මං ආඩ පෙන්නන්න යන්නේ. කොහමද? What's in my bag? What's in my bag වල රාෆ්ට් එක? මම යන්න හදන එක දැන්. What's done? මේගොල්ලෝ what's done නේ. Morning. ඉදිවට යතාව. දැන් තමයි නැගිට. තාම කට්ටිය නිදි නෑ ඒගොල්ලොත් ඇහැරලා. බඩගිනි උදේම නැගිටින බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්න. අප්පලන් බ්‍රෙක්ෆාස්ට් එකට වත් තියෙන්නේ කියලා. බොයි. අපි යනවා breakfast එක ගන්න. අපි අර ඉන්නේ කරපු ටික කරලා ඔයා දෙක් කළා. මං හිතන්නේ මේ වෙලාව තමයි මගේ මේ ෆුල් ට්‍රිප් එකේම ආසම වෙලාව. මොකද මම හරිම ආසයි සාමාන්‍යයෙන් බ්‍රෙක්ෆාස්ට් එකකට යන්න. මොකද හැමදාම මට මිස් වෙන බ්‍රෙක්ෆාස්ට් එකම සාමාන්‍ය උදේට නැගිටින්න අකමැතිම කෙනෙක්. නමුත් සාමාන්‍යයෙන් බ්‍රෙක්ෆාස්ට් කියන්නේ මට හැමදෙස්සෙම සාමාන්‍යයෙන් ගෙදර ඉදිත් මට බ්‍රෙක්ෆාස්ට් එකම හරියට මිස් වෙනවා. මම බ්‍රෙක්ෆාස්ට් ගන්න නැති තරම් මං නැගිටින්නේ 12ට විතර. මගේ වැඩ ඔක්කොම ස්ටාර්ට් කරන්න 12 පස්සේ. ඉතින් මම සාමාන්‍යයෙන් දවල්ලා නැගිටින කෙනෙක්. මම කෙලින්ම ලන්ච් එකට. ඉතින් මම හරිම ආසයි බ්‍රෙක්ෆාස්ට් ගන්න. මට බ්‍රෙක්ෆාස්ට් මිස් වෙන නිසා ස්පෙෂලි සාමාන්‍ය හොටෙල් එකකට ගිහින් මම අනිවාර්යෙන් බ්‍රෙක්ෆාස්ට් යන්න හරිම ආසයි. මොකද මට මිස් වෙන නිසා මම හරිම ආසයි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් ප්ලස් මේ බ්‍රෙක්ෆාස්ට් එකේ තියෙන එක ඔප්ෂන්ස් වල සාමාන්‍යයෙන් මගේ ළාමක හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් එකට ගියාම ඔයගොල්ලන් දන්නවා ඒක ඩිනර් ලන්ච් වලට අමතරව බ්‍රෙක්ෆාස්ට් යන එක වෙනම වයිබ් එකක්. ඉතින් අපි යන්නේ දැන් බ්‍රෙක්ෆාස්ට් එකට. මම හිතන්නේ අපි නැගිට්ටේ උදේ 8:00 වගේ මට මතක විදිහට. ඉතින් අපි කියපු ගමන් නැගිට්ට ගමන් දෙන්නව අරගෙන ගියා. මොකද දැන් ලාස්ට් ටයිම් උත් මම ගියපු වෙලාව මට බ්‍රෙක්ෆාස්ට් මිස් වුණ නිසා මම හිතුවා මේක අනිවාර්යෙන් බ්‍රෙක්ෆාස්ට් ගන්න කියලා. ඊට පස්සේ මේ ඉස්සරහ පොඩි කියුට් එකක් තිබ්බ. මෙතන තේ තිබ්බා, පොඩි කියුට් ස්නැක්ස් තිබ්බා. ඉතින් අපි එදත් මුලින්ම ගිහිල්ලා බෙදාගත්තේ සුප්. ඔකම කලින් කියන්න ඕනේ මේගොල්ලන්ගේ බ්‍රෙක්ෆාස්ට් සෙක්ෂන් එක නම් බෙස්ට්. මම හිතන්නේ මම ඩිනර් වලට වඩා ආස බ්‍රෙක්ෆාස්ට් වලට. මොකද මේගොල්ලන්ගේ අර මම කලින් කිව්වා වගේ ශ්‍රී ලංකන්, ඉන්දියන්, ඒ වගේම වෙස්ටර්න් මේ තුනම තිබ්බා. සහ මේ තුනම හරිම ආසයි. ඔයගලන්ට ඕන ස්ටයිල් එක හොඳ වේරියේෂන්ස් වල කෑම තිබ්බා. ඔයගලන්ට පොඩි ටිප්ස් බලා ගන්න පුළුවන්. මම මේ කියන්නේ මොකක්ද කියලා. ඉඳ ගන්න. චිකන් බීෆ් පෝක් මේ හැමදේම තිබුණ සාමාන්‍යයෙන් තාත්තා කන විදිහ චිකන් පර්සන් කෙනෙක්. කන විදිහ කියලා චිකන් and seafood sorry. මොකද මට බීෆ් පෝක් කන්න බෑ මට ඇලර්ජි. අපි උදේම බෙදාගත්තා. උදේම බෙදාගත්තා. ඒවා ප්ලේට්. කොෆි මම හිතන්නේ ඔයගලන් බ්‍රෙක්ෆාස්ට් ගන්න නැත්නම් අනිවාර්යෙන් බ්‍රෙක්ෆාස්ට් ගන්න. මම හිතන්නේ ඒක තමයි ඔයගලන්ගේ කෑම වේලේ ඉම්පෝටන්ට්ම මොකද කියන්නේ අවශ්‍යම කෑම වේල. ඉතින් මොකද සාමාන්‍යයෙන් උදේට කන්න පොඩි කාලේ මම නම් උදේට කන්න පුරුදු වෙලාම නැහැ. මම දන්නේ මම ඉස්කෝලේ ගිහිල්ලත් ඉස්කෝල යන කාලෙත් උදේට කන්නේ නැහැ. මම තේක බොනවා. තේක බීලා කෙලින්ම 10 මාට තමයි ඉන්ටර්වල් එකට කන්නේ. නමුත් ඔයගොල්ලන් එහෙම වෙන්න එපා මම එහෙම වුණා කියලා. මොකද බ්‍රෙක්ෆාස්ට් කියන්නේ වාට අනිවාර්යෙන් වැදගත් දෙයක් වගේ ලයිෆ් ෂෙඩියුල් එකේ. ඉතින් මම කිව්වා වගේ මම හිතුවා වගේ
මේ බ්‍රෙක්ෆාස්ට් එක හරිම රහයි. මම මුලින්ම ගියේ වෙස්ටර්න් ටච් එකට. මොකද මම ආසයි try කරන්න වෙස්ටර්න් කෑම සමහරක් වෙලාවට. මම ගොඩක් වෙලාවට එහෙම ආසත් නැහැ. නමුත් සමහරක් වෙලාවට ආසයි කෑම try කරන්න. මම කන විදිය නම් හරිම කැතයි. ඒක ලොකුවට මුකුත් හිතන්න එපා. සමහර තාම චුට්ටක් අසනීපයි. ඉතින් අපි නිදා ගන්නවද ස්විම් කරනවද? පැයක නින්දකේ පසු ඕකේ. පූල් එකේ මට නම් පැයෙන් හැරෙන්න බෑ. බෑ. I will sleep 2 hours. තමයි. මේ අපි මේ මං කිව්වේ බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ ලන්ච් එකට නෑ මොකද නිදාගත්තා. අපි දැන් ආව ලන්ච් ගන්න. අද අපිට මොකක්ද ඒකට කියන්නේ? අලාකාත් මෙනු. සප්පි අපි ගිහිල්ලා උයාගෙන කන්න ඕනේ. දාලා තියෙන මෙනු එකේ නේ දාලා තියෙන මෙනු එකේ ඒගොල්ලන් දීලා තියෙන කියන්නේ බඩු තියෙන මෙනුස් ඒකින් හොයාගෙන අදාළ එක කන්න. ඔකේ බලමු හැමාර කන් තියෙන කියලා අපිට. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ කෙලින්ම ගියේ අපි නිදාගත්තට කොච්චරද කියලාවත් කෙලින්ම පැය භාගයක් විතර තමයි අපි ලන්ච් වලට ආවේ. ඇත්තටම ආලහකට මෙනු තිබ්බේ ඒකේ බුෆේ එකක් තිබ්බ නැහැ වෙලාවේ. හරිම නිදිමත හිටියේ. නමුත් ඒක සලාඩ් ඔප්ෂන් එක තිබ්බා අපිට ගන්න. ඒගොල්ලන්ගේ මට මතක විදියට ලොකු ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ මෙනු එකේ. ඒක නිසා අපි පිට්සා, ෆ්‍රයිඩ් රයිස්, පාස්තා මොකක්ද මට එකක් ගත්තා. අනිත් මම හැපි නෑ ලන්ච් එකත් එක්ක මොකද I'm okay with dinner. breakfast එක නම් මරු. නමුත් ලන්ච් එක නම් ඇත්තටම I'm not happy. මම දන්නේ අනිත් දෙන්න කොහොමද කියලා ඒ දින කතාව වුණේ එහෙම. මම දන්නේ ඒකේ හොටෙල්ස් එකක රහ තියෙන කැම්ප් වල. නමුත් ඉතින් අපි ට්‍රිප් එකක් ආපු නිසා ප්‍රෙඩි අවුට් එකක් ආපු නිසා ඕකේ අපි මං හිතන්නේ කෑම 3ක් ඕඩර් කරලා අපිට ඇත්තටම කෑවේ නෑ. මං හිතන්නේ අපි පිට්සා එක try කළා. පිට්සා එක ඊට පස්සේ ෆ්‍රයිඩ් රයිස් එක try කළා. ඊට පස්සේ අපි ඒක හැමම මං හිතන අපි කෑම කාගෙන බැරි කාලා ගෙදර නම් ඉතුරු ටිකයි. ඉතින් කා ගන්න බැරුව කන්නත් ඕනේත් නේ. හිතේ තණ්හාව කන්න කියලා. ඒත් කන්න බෑ. අර මේ ගෑන්න මොහර කනවා නෝන. සාදානයක් ඉෂ්ට කරන පොට. මම හරි හෙල්දිනේ මෙයා. බලමු. කොහමද ට්‍රයි එකක් දෙමු පිට්සා කෑල්ලක් කන්න. මම කනවා කොහොම හරි කනවා කෑල්ල මෙතරම් කන්නේ නෙවෙයි. පොඩිම කෑල්ල මේක. මම මේ කන්නේ මට පිට්සා ආසම කෑම නිසා. පිට්සා. ඇත්තට ආසම පිට්සා. මගේ ෆේවරිට් ෆුඩ් එක පිට්සා. හායි එහෙනම් අපි යන්න රෙඩි වුණා. ළමයි එන්න පේන්න මගේ vlog එක ඉවර කරන්න. එහෙනම් අපි අලුත් vlog එකකින් හම්බෙමු. එයාගේ icon එක. අලුත් vlog එකකින් හම්බ වෙනකම් stay tuned. yeah. Bye. So for sure.